මේ මඩත් අද පොඩි වැඩකට යන්න වෙලානේ. ඒකෝද? මේ ඔෆිස් එකේ පොඩි වැඩ. අනේ මොකද්ද නේද හැමදාම වෙන්නේ? ඇයි අනේ යන්නේ? මේ උෂාන් මැනේජර් දුන්න ප්‍රොජෙක්ට් එක කරාද? මගේ වැඩේ නම් කරලා ඉවරයි. කෙවින් මොකද දන්නේ කරගත්තේ නේ? ඒකනේ මොකද දන්නේ නේද? කෙවින් ප්‍රොජෙක්ට් එක ඉවරද? තේ බොන්නෙත් නැහැ වැඩ විතරයි කරන්නේ. ඌ අනේ කන්නේ බොන්නෙත් නැහැ. ඒකෙම තමයි ආයේ. අරක්කට කරලත් ඉවර ඇතිනේ. ඔව් වැඩ විතරනේ කරන්නේ. ඔව්නේ එහෙන් දවලක් නැතුව. මැනේජින් කෝල් එකක් එනවා. මොකද දන්නේ නේද? බලන්නකෝ පොඩ්ඩක්. ඔව් මැඩම්. මිස්ටර් කෙවින්ට කැබිනට් ට්‍රීට්මන්ට් එකක් කියන්න. හරි මැඩම්. කෙවින් නම් ඔබට වැඩම කතා කරනවා. අද නම් මොකක්ද මරාලෙක් වගේ තමයි. අද නම් ඌ ඉවරයි වගේනේ. Excuse me, madam. මොනවාද තමුන් මේ කරලා තියෙන්නේ? කාගෙන් අහලාද මේව කරේ? තමුන් දන්නවද තමුන් කරපු දේ නිසා කප්පේට කොච්චර පාඩුවක් වුණාද කියලා? Sorry, madam. තමුන්ට සොරි කියන්න පුළුවන්. තමුන් වගේ වගකීමක් නැති සේවකයෙක් මගේ කම්පැනිට ඕනේ නැහැ. කරලා තියෙන්නේ යන්න පුළුවන්. පුතා එයද පරක්කු කොල්ලට දැන් මොනවද වෙලා තියෙන්නේ? අනේ මන් දන්නේ මහත්තයා. දැන් ටික දවසකින් ඉඳන් ළමයි ප්‍රශ්නයකට කොහෙද ඉන්නේ? පොඩ්ඩක් ගිහලා හොයලා බලන්නයි. අර තියෙන්නේ ඇයි අම්ම දුකින් වගේ? මේ අයියගේ උඹ තමයි මේ දරුවෝ නරක කරන්නේ. මං තමයි මේ සේරටම වැරදි. අනේ අම්මේ. අම්මේ අයියා ආවද? ඇවිත් නේ? මං ගෙන්නන්න ගන්න. අයියේ වැඩක්ද? අයියේ ගේම් එක අතහොන්න දෙනවද? අයියේ ගේම් එක අතහොන්න දෙනවද? අනේ අයියේ ගේම් එක අතහොන්න දෙනවද? අනේ අයියා ගැව්වා. මේ මොකද මේ? ආච්චි අයියා ගැව්වා. මොකද උඹට
වෙලා තියෙන මේ අහිංසකෙක් හැම වෙලාවෙම ගහන්නේ. සේරමල්ලෙන්න මටවත් දෙන්න විතරයි මට නම් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. ඔගේ කවරේනවා කිසිදු වන්දක් නැහැ මේ ළමයිට. ඊයෝ හද හද වැඩක් කරන් ගෙදර ගිහිලා මේ කොන්දේ අමාරුවක් තියෙන මිනිස්සයා. කොහොම එනවද මන් දන්නේ නැහැ මේ ළමයිලා. එනකොට අහන් අඩෝ අන්නරු එනවා මතක් කරගමු. ඒ කියන්නේ ඔක කියන්නේ අවුරුදු දෙට්ටමද? උඩ ඔබන් වෙලා තියෙන්නේ. ඒකනේ බං. ඔම්ම තමයි බං මිනිස්සුන්ට හරි ගියාම බං. නේ මාර මිනිස්සු. ඒකනේ. මොකද්ද කෙනාට වෙලා තියෙන්නේ? ඇයි ඔය අම්මයි කෝරක් පොන්ස කරන්නේ නැත්තේ? මොකට දෙයින් ෆෝන් කොච්චර නම් ගත්තද? මොකද වෙලා තියෙන්නේ? හරි දිගරද ආයකාරේ. මට නම් මේ මොකද එපා වෙලා තියෙන තමසින් පුදුම අධයක් නෙවෙයි තියෙන්නේ. අම්මේ තාත්තකෝ අර නිදාගෙන ඉන්නේ. අම්මා මොකද ඔය කරන්නේ? මේ තාත්තගේ රිපෝට් වගේක් හොයනවා. මේ දවස් ටිකේ ටිකක් අසනීපයි වගේ මම හිතන්නේ. අයියාගෙත් එක ප්‍රශ්න මේ මිනිස්සුන්ට මම කවුද කියලා පෙන්නන්නේ. ළමයි හදනවා හදන්නම් ගාවේ. මේ අම්මටයි තාත්තට හදනවා ගහක් කියන හදනවා. සෝමා. මේ ඉන්නේ. ඔහොමද ළමයි හදන්නේ? වැඩි හිටියට කල් කරන් දන්නේ නිකන් හදනවා ළමයි හදනවා. මේ මොකද මේ අපේ ළමයින්ට මොකද බනින්නේ? ළමයිට බයි ළමයි හරියට හදනවා ළමයිට බයි නෑ. අනේ ඔබලයි පරම්පරාව හැටි අපි දන්නේ නැතුව අනේ මගේ කට. මේ ඔබේ කට වැඩි. මොකද මේ කෑ ගහන්නේ? කෑ ගහන්නේ උඹලගේ කොල්ලා අද යන ගම මේ දැන් මාව කප්පල මරන්න හැදුවා. උඹලට තේරෙන්නේ ගමේ තව මිනිස්සු ඇවිල්ලා බයිනකොට. මුල්ලත් හැම්බලෙන් බෝලරන් මට වද දෙන්න මම ලොකු වැඩක ඉන්නේ. දැන් එකපාරක් කිව්වනේ මම මට වද දෙන්න එපා කියලා.
තාත්තා සනීප වෙලා එතන තාත්තා මතක් වුණේ. කොච්චර කෝල් ගත්තද? තාත්තා මොන දුක්ද? දැන් නම් ගොඩක් දුරට හොඳයි වගේ. රිපෝට් ටික බලන්නකො නර්ස්. ડોક્ટર મેં भी රිපෝට් එක නම් ගොඩක් ප්‍රශ්නයක් නැහැ. තව දවස් දෙකකින් විතර ඩිස්චාර්ජ් කරන්න පුළුවන්. ඔයාලා ගෙදර ඉන්න ගිහලා මම සතුටින් කියලා හොඳට බලා ගන්න. දැන් නියල් දෙකකින් මෙහෙට ගෙනත් දෙන්න. ඉන්න මම බෙහෙත් ටික ගෙනත් දෙන්නම්. මට සාමාන්‍යයෙන් තාත්තේ මං ආයේ තාත්තා පරිස්සමට බලා ගන්නවා. තාක්ෂණය අවශ්‍යයි. නමුත් ජීවිතයේ සත්‍ය සම්බන්ධතාව වඩා වැදගත්තේ. තාක්ෂණය භාවිතා කරන්න, නමුත් ආදරය කරන අය අමතක නොකරන්න.